උපත් පාලන ප්‍රතිභාවිතය නිසා ඔබ වඳ වෙනවාද? අද කතා කරන්නේ ගොඩක් දෙනා අපිට එවපු ප්‍රශ්නයක් සම්බන්ධව. උපත් පාලන පෙති සම්බන්ධව. අපිට එවලා තිබ්බ ප්‍රශ්නවල සමහරව අහලා තිබ්බා මේ උපත් පාලන පෙති පාවිච්චි කරන එක ආරක්ෂිතද, සේෆ්ද? මේකෙන් ඉන්ෆර්ටයිල් වේද, මන්දභාවයට පත් වේද? ඊට අමතරව මේක Tamanට සුදුසුද කියලා. මේ ප්‍රශ්නවලට අද පිළිතුරු හොයවන්න. මොකද්ද උපත් පාලන පෙත්තක් කියලා කියන්නේ? උපත් පාලන පෙත්තක් කියන්නේ හෝමෝන පෙත්තක්. හෝමෝන දෙකක් තියෙනවා. ඊස්ට්‍රජන් හෝමෝනයයි ප්‍රොජෙස්ටරෝන් හෝමෝන එකයි. මේ හෝමෝන් දෙකම ඔබේ ඩිම්බකෝෂයෙන් හදන හෝමෝන් දෙකක් තියෙන්නේ. මේ දෙකත් එක්ක තියෙන පෙත්තක් තමයි උපත් පාලන පෙත්තක් කියන්නේ. මේක දිනකට එක බැගින් ගන්න පෙත්තක්. මේකෙන් කරන්නේ මොකද්ද? ගැබ් ගැනීමක් වළක්වන එකයි. මොකද්ද මේ හෝමෝන් පෙත්තෙන් කරන කර්තව්‍ය? එකක් තමා ඩිම්බයෙන් ඩිම්බ මෝචනය වෙන එක නවත්තනවා. දෙවනියට ගැබ් ගෙල තියෙන ශ්‍රාවයන් ඝන කළා ශුක්‍රාණුවකට ඇතුල් වෙන එක නවත්තනවා. තුන්වෙනියට ගර්භාෂයේ ඇතුලේ ලයිනින් එක, ඒ වෝල් එක, ඒක ඉම්ප්ලාන්ටේෂන් එකකට සුදුසු නැති විදියට සාදනවා. කොහොමද මේ පෙත්ත, උපත් පාලන පෙත්ත පාවිච්චි කරන්නේ? සාමාන්‍යයෙන් ඔබේ ඔසප් චක්‍රයේ පළවෙනි දවසේ, ඒ කියන්නේ පීරියඩ්ස් හැදෙන පළවෙනි දවසේ ඉඳන් තමයි පළවෙනි පෙත්ත පටන් ගන්න ඕනේ. හිතන්න ඔබ ඔසප් චක්‍රයේ පස්සේ දවසක පටන් ගත්තොත් එතකොට එදා ඉඳන් දවස් 7ක් වෙනකම් ගැබ් ගැනීමක් වළක්ව ගන්න ඕන නම් වෙනත් උපත් පාලන ක්‍රමයකට පාවිච්චි කරන්න ඕනේ. මේ උපත් පාලන ප්‍රති විවිධ මාදිලියෙන් තියෙනවා. සමහර ඒවා තියෙනවා දවස් 21ක් තියෙනවා. දවස් 21ක් තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ පෙති 21ක් තියෙනවා. ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් දෙකම තියෙන. මේකේ පළවෙනි පෙත්ත ගන්න ඕනේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔසප් චක්‍රයේ පළවෙනි දවසේ. එහෙම අරගෙන දවස් 21ක් එක දිගට ගන්න ඕනේ. 21 ඉවරුණයින් පස්සේ ඔබට ගොඩක් වෙලාවට දවස් 22 දී ඔසප් වීම වෙනවා. ඊට පස්සේ දවස් 7ක් සමහර විට ඔසප් වීම තියෙන්න පුළුවන්. නැත්තම් නැවතෙන්නත් පුළුවන්. ඒ දවස් 7 ඉවරුණයින් පස්සේ ඔබ බ්ලීඩ් වුණත් නැතත් මේ අවස්ථාවේදී අලුත් පැකට් එකක් පටන් අරන් අර 21 අලුතෙන් ගන්න පටන් ගන්න ඕනේ. තවත් සමහර පෙති තියෙනවා පෙති 28ක් තියෙන පැක්. ඒවැ තියෙන්නේ ඇක්ටිව් පෙති 21ක් තියෙනවා. ඊට පස්සේ ප්ලැසිබෝ පෙති. ගොඩක් වෙලාවට මේකට එන්නේ යකඩ පෙති. යකඩ පෙතිත් මේ වගේ 7ක් තියෙනවා. එතකොට ඔබ දවස් ගානට 28ක්ම බීලි ඉවර කරලා ඊළඟ පැක් එක මේක ඉවර වෙනකොටම පටන් ගන්න ඕනේ. ඔබ හිතන්න ඔබට එක පෙත්තක් ගන්න අමතක වුණා කියලා. පැය 24ක් ඇතුළත නම් ඔබට අමතක වුණේ ඔබ කළ යුත්තේ හැකි ඉක්මනින් ඒ පෙත්ත ගන්න එක. ඊට පස්සේ ඔබ ගන්න අනිත් පෙති සුපුරුදු විදියටම ගන්න. මේ අවස්ථාවේදී ඔබට වෙනත් උපත් පාලන ක්‍රමයක්, හදිසි උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැය 24කට අඩු කාලයකදී නම් ඔබට අමතක වීම සිදු වුණේ. හිතන්න ඔබට අමතක වෙච්ච පෙත්ත පැය 24කටත් වැඩි කාලයක් අමතක වුණා කියලා. එතකොට මොකද්ද කරන්න ඕන? එතකොට හැකි ඉක්මනින් ඒ අමතක වෙච්ච පෙත්ත අරගන්න, ඉතුරු පෙති ටික සුපුරුදු විදියට ගන්න. හැබැයි මෙතනදි වෙනස තියෙන්නේ දවස් 7ක් යනකම් වෙනත් උපත් පාලන ක්‍රමයක් ඔබ භාවිතා කළ යුතුයි ගැබ් ගැනීමක් වළක්ව ගන්න ඕනේ නම්. කොයි වෙලාවටද උපත් පාලන පෙති නවත්තන්නේ? ඔබට හිතෙනවා ඔබට ගැබ් ගැනීමක් අවශ්‍යයි, ඒක හන්ද මේක නවත්තන්න ඕන කියලා. එතකොටත් පුළුවන් තරම් මේ කාඩ් එක ඉවර වෙනකම්ම මේ ඇක්ටිව් පෙති 21 ඉවර වෙනකම් අරන් තමා නවත්තන්න ඕනේ. ඕනම කෙනෙක්ට මේ උපත් පාලන පෙත්ත ගන්න සුදුසුද? නැහැ. හිතන්න ඔබට ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා තියෙනවා. නැත්නම් බ්ලඩ් ක්ලොට් එකක් ඇවිල්ලා තියෙනවා. සමහර හાર્ට් කන්ඩිෂන්, හදවතේ කන්ඩිෂන් තියෙනවා. එහෙමනම් ඔබට මේක සුදුසු නැහැ. තවත් සමහරුන්ට ඔබේ බ්ලඩ් ප්‍රෙෂර් කන්ට්‍රෝල් එකක් නැත්තම් සමහර වෙලාවට ඔබ දුම්පානය කරන කෙනෙක් නම්, විශේෂයෙන් වයස 35ට වැඩි දුම්පානය කරන කෙනෙක් නම් මේ පෙත්ත ඔබට සුදුසු වෙන්නේ නැහැ. කොහොමද මේ පෙත්ත ඔබ ලබා ගන්න? මේක නොමිලේ ලබා දෙනවා රජයේ MOH ක්ලිනික් වල. ඔබට කරන්න තියෙන්නේ ඔබේ ඒරියා එකේ මිඩ්වයිෆ් මිස්ව හම්බෙලා නැත්නම් MOH එකේ ડોක්ටර්ව හම්බෙලා ඔබට මේ පෙත්ත ගන්න සුදුසුද කියලා ඔවුන් සමග කතා බස් කරන එක. උපත් පාලන පෙති ගැන තියෙන මිත්‍යා මත ගැන ටිකක් කතා කරමු. එකක් තමයි අහන දෙයක් මේ පෙත්ත ගත්තම මම වඳභාවයට පත් වේද කියලා. කොහෙත්ම නෑ. මේ පෙත්ත කරන්නේ මේ පෙත්ත ගන්න අවස්ථාවේදී පමණ ගැබ් ගැනීම වළක්වන එක. මේ පෙත්ත නැවැත්තුවයින් පස්සේ ඔබේ සරුභාවය ඒ විදියටම පවතිනවා.
තවත් සමහරු හිතනවා මේ පෙත්ත ගන්නවනම් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න අවශ්‍ය නෑ කියලා. කොහෙත්ම නැහැ. මොකද කොන්ඩම් එකකින් කරන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වළක්වන එක. උපත් පාලන පෙත්තෙන් කරන්නේ ගැබ් ගැනීම වළක්වන එක. එතකොට මේ පෙත්තෙන් ඔබව STD හැදෙන එකෙන් ආරක්ෂා කරන්නේ නැහැ. ඒකන්ද කොන්ඩම් එකක් වෙනුවට උපත් පාලන පෙත්තක් පාවිච්චි කිරීම සුදුසු වෙන්නේ නැහැ. අවසාන වශයෙන් කියන්න ඕනේ මේ පෙත්ත ඔබ දිනපතා අරගන්නවා නම් ඔබ හැමදාම එකම වෙලාවට අරන් මේක මිස් කරන්නේ නැතුව අරගන්නවා නම් මේකෙන් ගැබ් ගැනීමක් වළක්ව ගන්න පුළුවන් 99% විතරම.